Hi students, we are here with another success story. අද තිනජට හැපි ඩේ එකක් තිනජගේ වීස අප්‍රූවල් වෙලා තියෙනවා. සෝ මට කියන්න තිනජ ඔයාගේ වීසා සක්සස් ස්ටෝරි එක මොන වගේ එකක්ද? අනිත් ස්ටුඩන්ට්ස්ලාට ෂෙයා කරත් එහෙම. රට යන්න එක තැන බල ඉද්දී මට සෝෂල් මීඩියා වලින් අහුණා ස්ටඩි ඇඩ්වයිස් ආයතනය. ඊට පස්සේ ඒක තවදුරටත් ඔයගොල්ලෝ ගිය ළමයින්ගේ විස්තර ඒ ආයතනයේ පිළිබඳව බලනකොට මම ඊට පස්සේ ඇතිවෙච්ච විශ්වාසෙත් එක්ක මම ඒ ආයතනයට ඇවිල්ලා රෙජිස්ටර් වෙන කටයුතු ටික වෙලා අඩු බජට් එකකට ඊට පස්සේ මට තියෙන කියන්නේ ක්වොලිෆිකේෂන් ඒ පැත්තෙන් බැලුවොතින් මට බලාපොරොත්තු සර්විස් එක මට එතනින් හම්බ වුණා. හරි. ඕකේ. තිනජ අපිත් එක්ක ෂෙයා කරගත්තොත් එහෙම කොහොමද ඔයාගේ ස්ටඩි ඇඩ්වයිස් අපෙන් ඔයාට හම්බෙච්ච සර්විස් එකේ ඔයාගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා කතා කරලා දෙන්න. ඉතින් මට මෙත්‍රික්මන්ට මේ වැටි ස්ටාර්ට් කරගන්න ලැබුණේ මිස්ලයි කැපවීමත්. කියන්නේ මටත් වඩා උනන්දේ මට කතා කරලා මගේ අඩුපාඩු කතා කරලා හැම වෙලේම මගේ හදන්න ඕන ටික ඊට පස්සේ මට වඩා ඔක්කොම කැපවීම කරේ මේ ආයතනයේ මිස්කා. මට මත් එක්ක මට සම්බන්ධන මිස් කෙනෙක් ඒ මිස් මට වැඩි එයා මේ ලිහිනි මිස් ඒ ආයතන ලිහිනි මිස් මේ මත් එක්ක සම්බන්ධ වෙලා මටත් එරියා මහන්සි වෙලා කියන්නේ ඒ අවශ්‍ය කටයුතු ඒ වෙලාවට මට ඕන කරන ඒවා පරදින ඒවා ගොඩක් මහන්සි වෙලා ඒ කැපවීම මට මෙට්‍රික්මන්ට අඩු කාලයක කියන්නේ සාමාන්‍ය මාස දෙකක්වත් අඩු කාලයකදී මට වීස එක මට ඒ ගන්න මගේ වැටික වැඩ කරගන්න මිස් තමයි කැපවිලා ඒ උදව් කරා කිසිම බයක් නැතුව මට වැටික කොහොම සාර්ථක කරගන්න පුළුවන් වුණා. හරි තිනජ. සෝ ඔයාට විශ් කරනවා ඔයාගේ ෆියුචර් එකට. So thank you තිනුජ. 25 years experience තියෙන ස්ටඩි ඇඩ්වයිස් අපේ තවත් සක්සස් ස්ටෝරි එකක් තමයි අද අපි ෂෙයා කරගත්තේ. ඊළඟ සක්සස් ස්ටෝරි එක ඔයාගේ වෙන්න පුළුවන්. අදම කන්ටැක්ට් කරන්න ස්ටඩි ඇඩ්වයිස් අපිව.